නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. කාරුණික ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ටිකක් කලකට පස්සේ මට හිතුණා YouTube එක හරහා ඔබව දැනුවත් කරන්න. මොකද මම මෙච්චර කාලයක් හරියටම මගේ විහාරස්ථානයේ මීටියාවඩ කිරිඳියල අම්බලන්ගොඩ මැතිවරණ කොට්ටාසේ කුඩා රාජකන්ද විහාරස්ථානයේ මම දුප්පත් ගම්මානයක ඊ타මත්ම දැකුම්කලු විහාරස්ථානයක් නිර්මාණය කරනවා. මේ දවස්වල මම සම්බුද්ධ ධාතු මන්දිරයක් සකස් කරනවා. දැන් මේකේ වැඩ මම හිතන්නේ 80ක් 85ක් විතර ඉවර කරලා අවසන් කරලා මගේ ආසාවක් තියෙනවා ඔබට YouTube එක හරහා මම දැනුවත් කළා. මේ විහාරස්ථානයේදී ලොකු පින්කමක් සිද්ධ කරලා ඒ සම්බුද්ධ ධාතු මන්දිරයේ බුදු සසුනට දායාද කරනවා. ඉතින් ඒ පරමාර්ථය ඇතුව මගේ තිබිච්ච සියලු දේ කැප කරලා මම මේ කටයුතු කරන නිසා මට ඔබ හමුවට එන්න ටිකක් අමාරු වුණා. ඉඩහසර නැති වුණා මේ වියදම් පක්ෂයත් එක්ක. අද මම කතා කරන බලාපොරොත්තු වෙන්නේ දැන් මේ මගින් බොහෝ දිනක් කාලෙ තිබුණා මේ කෙත්වතු පූජා කිරීමේ ආනිසංස මොනවද කියලා. ඇත්තටම පූජාව නම් ආනිසංසදායක පින්කම. කොයි වෙලාවකවත් හිතන්න බෑ මේ පූජා කරනකොට පූජා කියන වචනේ ඇහෙනකොට ඒක කොතනකදී හෝ ආනිසංස ලැබෙන දෙයක් පූජාව කියලා කියන්නේ. ඔබට පුළුවන් නම් ඔබ සතු දෙයක් තව කෙනෙකුට දෙන්න ඒක අතහැරීමක්. ඒක නිවන් දකින්න ಜಾති දක්වාම මේ විතරාගී පහන් තැඹේ ආලෝකයක් වෙනවා. ඒක ඇත්තටම මට දැනෙන්නේ මේ දිගු කලක් සසුනේ ඉන්නකොට. මට පුංචි කාලේ ඒක දැනුනේත් නැහැ. මේ ශාසනයේ ඉඳගෙන මේ ධර්මපර්යායේ පුහුණු කරනකොට මේ ආගමික સિદ્ધාන්තත් එක්ක කටයුතු කරනකොට මට දැනෙනවා කොච්චර මේ පැරැන්නෝ කියපු අර දුන්නොත් දානේ ලැබෙයි නිධානී කියන වචන. තුන් සිත පහදාගෙන දුන් දානය උන් ගිය තැන ලැබෙයි නිධානී කියපු ඒ කතා කොච්චර අරුත්ඵල වෙලා ආදාර්ථ ගැන්විලාද කියලා මට දැනෙනවා. ඒ කටයුතු වල අපි නිරත වෙනකොට අපිට ගොඩක් දේ එකතු කරගන්නකොට දැනෙන්නේ සුවයක් බව ඇත්ත. හැබැයි ඒ සුවය తాවකාලිකයි. අපි යමක් කරලා ලබන සුවය ඒක සදාකාලිකයි මං හිතන විදියට. දැන් බුදුරජාණන් වහන්සේ අටමා කුසල් විස්තර කරන තැන උන්වහන්සේ දේශනා කළා කටිනට්ඨ පරික්ඛාරං වාස දානංච උත්තමං බුද්ධප්පමුඛ සංඝස්ස දානං ධම්මස්ස ලේඛනං. අපි මාත්‍රකාවනි කෙත්වතු පූජා කිරීම. ඒකේ තියෙනවා කෙත්ත දාරංච බුද්ධස්ස පටිමා කරණම් පිච කරණං වච්ච කුටියා අට්ඨ පුඤ්ඤානි උච්චරේ. ඒක හරි වැදගත්. ඒ හැමදා පින් වැඩෙන පින්කම් ඔබට පුළුවන් නම් කරන්න කවදාවත් ඒකට පසුබට වෙන්න එපා. ඒක එකිනෙකා කිව්වා කියලා මග හරින්න යන්න එපා. ඒක තමයි කිව්වේ කටිනට්ඨ පරික්ඛාරං. පළවෙනි අටමහා කුසල් වල පළවෙනි පින්කම කටින පින්කම. අද ඒක මෝස්තරානුගත වෙලා අද ඒක වෛවර්ණවත් වෙලා අද ඒක තරඟකාරී වෙලා තිබුණත් ඒත් කරන්නේ කටින පින්කමනේ. ඒ කටින සිවුර වෙනුවෙන් කරන සියලු චාරිත්‍ර විධි, ඒ කටින සිවුර වෙනුවෙන් කරන සියලු ආචාර සමාචාර විධි අදත් අඩු නැතුව කරනවා. දැන් එන පොය ඇසල පොය අපේ භික්ෂුන් වහන්සේලා සීමා සම්මත සීමාවකට ගිහිල්ලා බස් ඒ තමන්ගේ සිල් ගැන කතා කරලා පිරිසිදු වෙලා එදා ඒ වස්ගොටු බාර අරගෙන 3 මාසයක් මුළුල්ලේ උන්වහන්සේලා ඉමස්මින් ආරාමේ ඉමන්තේ මාසං වස්සං උපේමි කියලා මේ ආරාමේ මේ 3 මාසේ වස්වසනවා කියලා වස්වසන. ඒ වස්වසා වැඩ ඉඳගෙන ආරක්ෂා කරන්නෙත් අර බුදුරජාණන් වහන්සේගේ කාලේ රැක්ක සිල් ප්‍රතිපදා ටිකම පමණයි. ඒවමයි ආරක්ෂා කරන්නේ. එතකොට එදා එච්චර සුදුසුකමක් නොතිබුණාට අද ඒකේ සුදුසුකම් තියෙනවා. අද
ඕනතරම් පහසුකම් තියෙනවා. ඉතින් පහසුකම් තියෙද්දි ඒ පහසුකමට සරිලන විදිහට එක එක දායක පින්නතුන් තම තමන්ගේ පුළුවන්කාරකම් වල හැටියට තම තමන්ගේ ශක්්‍යතාවන් වල හැටියට කටින පින්කමක් කරන එක කෙනෙක් සමහර වෙලාවට විවේචනය කරන්න පුළුවන්. නමුත් ඒක මහා පින්කමක්. ඊළඟට අටපිරිකර පූජාව ඒවා නොයෙක් දෙනා නොයෙක් කතා කියනවා. ඔය එක එක විදිහට සකස් කරනවා. ඒවා කෝලම් ස්වරූපයෙන් සකස් කරනවා කියලා කියනවා. ඒ කොහොම කළත් පූජා කරන්නේ අෂ්ටපරිස්කාරය. අද සමහර වෙලාවට භික්ෂුන් වහන්සේලා පවා ඔය ගැන නොඑක් විදිහේ විවේචන ඉදිරිපත් කරනවා අපි දැකලා තියෙනවා. අද කොහොමත් මේ සමාජය තුළ මේ බුදුදහම එක එක පැත්තට දෝලණය වෙනෝ පේනවා. හැබැයි කවදා හෝ දවසක සත්‍ය වචනේ ජය ගන්නවා. ඒක සංස්කෘත පඬිවරුත් කිව්වේ සත්‍යං ජයති නානුතං කියන විදිහට. දිනක ඇත්ත ජය ගන්නවා. බොරුව පරාජයටපත් වෙනවා. ඉතින් මේ මහා සමාජවල පවා නැගෙන දහම වටන්න බොහෝ දෙනෙක් උදව් කරනවා. ඒකට අටපිරිකර පූජා හොඳයි. වාසදානංච උත්තමං ආවාස පූජා කිරීම. ඒකාර සෙල්ටර් කියන වචනයෙන් කියන හිසට සෙවණක්. ඒ ආවාස දාන්නේ ලොකු දෙයක්. එතකොට බුද්ධ ප්‍රමුඛ සංඝස්ස දානම් බුදුන් ප්‍රදාන සංඝරත්නයට දෙන දානි. මේවා අටමා පින්කම් වෙන තැන ඊළඟට කියන්නේ කෙත්ත දාරංච බුද්දස්ස. බුදුරජාණන් වහන්සේ ප්‍රදාන ආර්ය මහා සංඝරත්නයට කෙත්වතු පූජා කිරීම. දැන් මේක තෙරුවනට පූජා කරනකොට බලවත් බව වැඩි බව ඇත්ත. මේක කාට හරි දෙන්න පුළුවන් නේ. දැන් වත්මනේ සමහර ඇත්තෝ ඉන්නවා මහා ධනවතු. සමහර අය ඉන්නවා එදා වේල කෑම ටිකක් හොයාගන්න බැරි හිසට සෙවණක් නැති දුප්පතු. අපේ සිත වැඩ කරන්න ඕන නිතරම තව කෙනෙකුට උපකාරී වන ජීවිතයක් ඇටියට. දැන් ওই මහා පරිමාණ වතු පිටි තියෙන ඇත්තන්ට පුළුවන් නම් තමන්ගෙන් පොඩි ප්‍රමාණයක් පොඩි බිම් කඩක් හරි අර නැති බැරි මිනිස්සුන්ට දෙන්න. ඒක නිවන් දකින්න જાති දක්වා තමන්ට ලැබීමක් සංසාරේ. කවදාවත් අනුන්ට අතපාන්නේ නැතුව ජීවත් වෙන්න තියෙන ශක්තියක්. ඒක හරි වටිනා විදිහට සංසාරේ එයාලට ලෞකික භවභෝග පිරිවර ධනසේනා සම්පත් ලබන්න තියෙන ශක්තියක්. දැන් ඔබට තියෙනවා නම් ඒක ආපහු දෙතුන් පාර හිතන්න ඕනේ නැහැ. දැන් මම දැක්ක පහුගිය දවසේ අපේ ලංකාවේම මැණික් ව්‍යාපාරික මහත්මිය ඔහු ළඟ තිබිච්ච සියලුම ධනය පූජා කරලා ඒවා වාහන වශයෙන් ඉඩකඩම් වශයෙන් රන් රිදී මසුකා වුණු වශයෙන් ධන දාන්‍ය වශයෙන් නොඑක් විදියට ගෙවල් දොරවල් වශයෙන් බාර දීලා ඒ පින්වතා පැවිද්දට ගිහිල්ලා තියෙන සියල්ල අතෑරලා මේ අතෑරීම කරන්න බෑ හැමෝටම. ඒක අතහරින්න සසර ලොකු පුරුද්දක් තියෙන්න ඕන. ඒ වගේම මම දැක්ක පහුගිය දවසෙත් එක දායක මහත්මයෙක් තමන්ගේ කෝටි ගානක ඉඩකඩම් දීපල සම්බුදු සසුන්ට දන් දීලා පැවිදි භූමියටපත් වෙලා මේ අතෑරීම කියන එක බුදු කෙනෙක් විසින් පුරුදු කරන බෝධිසත්වයන් වහන්සේලා පුරන බෝධි සම්භාර ධර්ම. ඒ නිසා කෙත්වතු පූජා කරන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. ඔබ ළඟ ඕන තරම් ඇති මේ අහන පින්නතුන් ළඟ කවදාවත් පළකට ප්‍රයෝජනයකට නොගෙන කැලෑර වෙච්ච වනගත වෙච්ච භූමිය ඕන තරම් ඇති. ඒක කාට හරි ඒක ගමේ පන්සලටම දෙන්න කියන කතාව නෙවෙයි. ඒක ආරණ්‍යයක් බෞද්ධ මධ්‍යස්ථානයකටම දෙන්න කියන කතාව නෙවෙයි. කාට හරි දෙන්න. ඒ තුල ඔවුන් ලබන සුවය, ඒ තුල ඔවුන් ලබන සැනසීම, ඒ තුල ඔවුන්ට දැනෙන ශාන්තිකර හඬ පණිවිඩ ඒවා ඔබේ ජීවන ගමන් මඟ පුරාවටම ඔබට ලැබෙනවා. ඒ නිසා මතක තියාගන්න අපි ඔබට කරුණාවෙන් මතක් කරනවා ලෝභ චේතන ඇති කරගන්න එපා. කවදාවත් මේ ඔක්කොම මට අයිති වෙන්න ඕන කියන චින්තනය තුල ඉන්නත් එපා. මේවා කවදාව මටත් අතහැරෙනවනේ. මහා සම්පatti සම්පත්තා යතහා සත්තා මතයිද. මේ ලෝකේ ජීවත් වුණු මහා සම්පත් ඇති මිනිස්සු මේ ලෝකෙම මිය ගියා. ඉතින් ඒ විදිහට ඒ සම්මුතියෙන් එහාට ගිය පරමාර්ථයට අපි හිත යොමන්න ඕන. කතාහං මරිස්සාමි දිනක මටත් ඒ මරණේ පොදු නම් මම ඒ මරණයට මුහුණ දෙන්න ඕන විදිහට මග වියදම් අදා ගන්න ඕන. ඒ නිසා කෙත්වතු පූජා කිරීම කාට හෝ දෙන දේ නිවන් දකින ජාති දක්වාම ඔබට අනුන්ට අතන පාසුවසේ පාරමී පුරන්නට හේතු වාසනා වේවි. ඔබට ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්ම රත්නේ ආර්ය මහා සංඝ රත්නේ පීඨ සරණ ලැබේවා කියලා ප්‍රාර්ථනා